සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මගේ ප්ලාන්ට් බිස්නස් එකේ පළවෙනි දවස. ඒ ගැන පොඩි වීඩියෝ එකක් තමයි ඔයාලට අපි ගෙනාවේ. අපි බලමු මොනවද තියෙන ප්ලාන්ට්ස් කියලා. මේ ප්ලාන්ට් එකත් ලස්සන එකක්. ඒක මේ ඉන්ඩෝර් තියන්න පුළුවන් ලස්සන එකක් ඒකත්. ඇග්ලොනිමා එකක්. ඒකත් ලස්සනයි. මේක හොඳට ගහ ලොකුවට හැදුනහම ලස්සන තියෙනවා. ඔයාලා දන්නවා ඇති. මේක කහපාට සිංගෝනියම් එක. මේක වෙල්වෙට් වගේ තියෙන එකත්. ඒකත් සිංගෝනියම් වර්ගයක් තමයි. මේකත් ලස්සන සිංගෝනියම් එකක්. මේකත් ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට තියන්න පුළුවන් එකක් තමයි. මේක ලස්සනයි එකක්. ප්ලාස්ටික් වගේ. ඊට පස්සේ මෙයාගේ මේ ලස්සන මලකුත් පිටින තියෙනවා. මේක හැගින් ප්ලාන්ට් එකක්. මේක කෝමාරිකා වර්ගයක්. කැක්ටස් එකක්. ඔයාලට පේනවා ඇති ඒක ලස්සනයි. ශාලෝමි වර්ගයේ පොඩි එකක්. මේක මේ ලස්සන කැක්ටස් එකක්. මේකෙන් පැල අරගෙන මේ ලොකු පැලේ තමයි මම වෙන මෙතන මේ තිබ්බේ. මේකත් ලස්සන කොළ තියෙන එකක්. පොඩි පඳුරක් වගේ හැදෙන එකක්. මම මේකේ මේ පොඩි පැලයක් තමයි ඉතින් මෙතන හිටෙව්වේ. මේ පොට් එක පිටිම මම දෙන හින්දා මේකත් ලස්සනයි. ඒත් මේ වෙරිගේටඩ් කෙනෙක්. හැංගින් පොට් එක එල්ලුවම තමයි ලස්සන මේකත්. මේකෙත් මේ පොඩි පැලයක් තමයි මම මෙතන මේ හදලා තියෙන්නේ. මේකත් ලස්සන සිංගෝනියම් වර්ගයක්. මේක මේ මොන්ස්ටරා පොඩි පැලයක් තමයි මම මෙතන මේ තියලා තිබ්බේ. මේකත් මේ පින්ක් සිංගෝනියම් එකක්. මේ එපිෂියා වල පොඩි පැල මේකේ රෝස පාට ලස්සන මලක් පිපෙනවා මේකේ. අර ඉස්සෙල්ලා බලපු කැක්ටස් එකේ පොඩි පැලයක්. එකකින් ගලවගත් එකක් තමයි මේක. මේක ලස්සන කැක්ටස් එකක්. පේනවා ඒක ලස්සනයි. මේ පැලේ මෙයා මේ මෙතන මේ දම් පාට එකක් තියෙන්නේ. මේ දම් පාට එල්ලෙන මේ වැල තියෙන්නේ. මේකේ මේ වගේම එල්ලෙන වර්ග එකක් තමයි මෙයා. මෙයා ලස්සනයි හොඳට පිරෙන්න හැදුවාම. මේ ශාලෝමි වර්ගයේ කෙනෙක්. ලොකු එක්කෙනා. ඉස්සෙල්ලා තිබ්බේ පොඩි එක. මේකත් ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට තියන්න පුළුවන්. ඒ ඇතුලේ. ලස්සනයි. මේක මේ බර්ඩ් නෙස්ට් එකක්. මෙයාත් ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට් එකක්. දැන් යන එක්කෙනෙක් මෙයා. මම සෙල් කරන ප්ලාන්ට්ස් වල ඉස්සරහට වීඩියෝස් වලින් අරන් ඉන්නම්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.